ආයුෂ බොහෝ වේවා නිරෝගීකම ලැබේවා. ඔබ මේ දකින්නේ කළු කැම්බේරිය පැලෑටියක්. අඩි 3ක් 4ක් උසට වැඩි කළු මිරිස් ගසට බොහෝ සමානය. කඳ කොළ පාටින් යුක්ත අතු ඉටි දමා සරුවට වැඩේ. පත්‍ර දිගින් සෙන්ටිමීටර් 7ක් පමණය. පත්‍රයක පළල සෙන්ටිමීටර් 3ක් 4ක් පමණ වේ. පත්‍ර සිනිඳුය කොළ පාටය. පත්‍ර යටපැත්තේ මුදුන් නාරටිය මෙන්ම අනෙක් නාරටිද උඩට ඉලිප්පී ඇත. එක ඉත්තක ගෙඩි 4ක් 5ක් හටගනී. ගෙඩි ගම්මිරිස් ඇටයක් තරම්ය. ඇට රාශියකි. පෙති 5කින් යුත් මල සුදු පැහැයක් ගනී. මල මැද තවත් කුඩා කහ පාටට හුරු කුඩා මලක් ඇත. එක ඉත්තක මල් 3ක් 4ක් හටගනී. කළු කම්මේරිය තෙල් බෙහෙත් සඳහා ඖෂධයක් ලෙස ගනී. නිින්ද නොයන අයට නිද්‍රාජනක ඖෂධයක් ලෙස මෙය ඉතා ප්‍රයෝජනවත් වේ. නිින්ද නොයන අයගේ හිස තබන කොට්ටේ යටට අමු අතු කෑබ්ලක් තැබූ විට ඉතා හොඳින් නිින්ද යන බව මෙන්ම සිරුරට කිසිදු හානියක් නොවන බව පැරණි පුස්කොළ පොත්වල සඳහන් වේ. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝව හොඳයි යයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නරඹන්න, ෂෙයා කරන්න.